ඔන්න ඉතින් දැන් රජයෙන් අපිට QR කෝඩ් ගන්න බැරිවුණගේ ප්‍රශ්න විසිඳලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද QR කෝඩ්ඩයක් ගන්න බැරි වුණ කෙනෙක් කොහොමද නැවත QR කෝඩ්ඩයක් ලබා ගන්න කියලා අපි දැන් බලමු. ඉතින් ඔයා රජය නිකුත් කළ දෙන මේ විදිහට ෆුල් පාස් එක ගන්න වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා vehicle registration කියලා වගේම vehicle login කියලා. මෙන්න මෙතෙන් ඔයාලට කැමති එකක් ටච් කරගන්න පුළුවන්. ඉතින් මම දැන්ට vehicle login කියන එක එකපාරට ටච් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන නිල් පාටින් තියෙනවා frequency ask question කියලා. අන්න ඒක උඩ එකපාරක් මම ටච් කරගන්න. ඒක ටච් කරගත්තට පස්සේ මෙයාගේ මෙන්න මෙතන PDF එකක්ම අපිට දීලා තියෙනවා භාෂා තුනෙම. ඉතින් මම ලේසියෙන්ද මෙන්න මෙතන සිංහල භාෂාව මේක තෝරගෙන ඉස්සරහට මම ඔයාලට කරන් යනවා මේක. ඉතින් මේකේ පළවෙනි එකක් දීලා තියෙන යාළුවනේ මගේ වාහනේ මගේ දුරකථන අංකය වෙනස් වී නැතිනම් මට දැනට තිබෙන QR කෝඩ් එක භාවිතා කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඔව් දැනට තිබෙන QR කෝඩ් එක ඔයාලට වළංගුයි. ඔයා ලියාපදිංචි කරලා තියෙන දුරකථන අංකය භාවිතා කරලා වෙබ් එකට ලොග් වෙලා ඔයාගේ QR කෝඩ් එක සුපුරුදු පරිදි ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි එක තමයි පෙර හිමිකරු විසින් QR කෝඩ් එක ලියාපදිංචි කර ඇති වාහනයක් මම මිලදී ගත්තා. නව හිමිකරුවා ලෙස මට QR කෝඩ් එක ලබා ගන්නේ කෙසේද? එතකොට මේ කට්ටිය කියලා තියෙනවා ඔයාට නැවත ඔයාගේ වාහනේ වෙබ්සයිට් එක රෙජිස්ටර් කරන්න ඕනේ. එතකොට ඔයාලා අලුතෙන් QR කෝඩ් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේක ක්‍රියාත්මක වෙන්නේ 2026 මාර්තු 17 ඉඳන් තමයි ඔයාට මේක ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ අඟහරුවාද. ඒ කියන්නේ අද 16 මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ මේ කට්ටිය වෙබ්සයිට් එක හදපු ගමන් තමයි. කියන්නේ වෙබ්සයිට් එක අප්ඩේට් කරපු ගමන් තමයි මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. එතකොට මේක මාර්තු 17 ඒ කියන්නේ හෙට ඔයාට මේ මාර්තු 17 මේ වීඩියෝ එක බලනවා මාර්තු 17 තමයි ඔයාට මේ දේ කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක තියෙනවා මගේ වාහනේ වෙනත් පුද්ගලයෙකුට හිමිකම් මාරු කර තිබේ නම් මම කුමක් කළ යුතුද කියලා. ඒකෙදි කියලා තියෙනවා ඔයා ලියාපදිංචි කළ දුරකථන අංකය භාවිතා කරලා ඔයා OTP එකක් මගින් ඒක තහවුරු කරලා ඒක ලොග් වුණාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන QR කෝඩ් එක එනවා. ඊට පස්සේ යටින් මෙන්න මෙතන delete profile කියලා එකක් බලා ගන්න පුළුවන්. අන්න ඒක ටච් කරගත්තට පස්සේ ඔයාගේ පරණ වාහනේ QR කෝඩ් එක ඔයාට එතනින් අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ නව හිමිකරුවට වෙබ්සයිට් එකෙන් රෙජිස්ටර් වෙන්න කියලා එයාට එයාගේ ෆෝන් නම්බරේ දීලා එයාට QR කෝඩ් එක ලබා ගන්න පුළුවන්. ඉතින් මේක කරන්නේත් යාළුවනේ 2026 මාර්තු 17 ඉඳන් තමයි ඔයාට මේක කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට හතරවෙනි එකේ කියලා තිනවා මගේ දුරකථන අංකය දිගු කාලයක් භාවිතා නොකළ නිසා රීසයිකල් නම් මම මොකද්ද කරන්න ඕන කියලා. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ඔයා වාහනේ වෙබ්සයිට් එක නැවත රෙජිස්ටර් කරන්න ඕනේ. එතකොට නැවත QR කෝඩ් එකක් ලබා දෙනවා. ඉතින් ඒක ක්‍රියාත්මක වෙන්නේ 2026 මාර්තු 17 ඉඳන් තමයි ඔයාලට මේක ලබා ගන්න පුළුවන්. එතන ඉඳන් ඉදිරි දවස්වල ඔයාලට මේක ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා යාළුවනේ පස්වෙනි එක මම අලුතින් මිලදීගත් නව වාහනයක් සඳහා QR කෝඩ් එක ලබා ගන්නේ කෙසේද කියලා. ඉතින් මේකෙදි කරන්න තියෙන්නේ සියලුම නව වාහන වලට ෆුල් පාස් එකක් වෙබ්සයිට් එකෙන් රෙජිස්ටර් කරන්න ඕනේ. ඉතින් යම් මොකක් හරි දෝෂයක් තියෙනවා නම් ඒක 2026 මාර්තු 17 ඉඳලා නැවත ඔයාලට සුපුරුදු පරිදි රෙජිස්ටර් කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි එතනින් කියලා තියෙන්නේ. ඊට පස්සේ 6 වෙනි එකෙන් කියලා තියෙනවා රෙජිස්ටර් කරන විට චැසි නම්බර් එක වැරදි කියලා. ඒ කියන්නේ ඉන්කරෙක්ට් කියලා එනවා නම් ඔයා මොකද්ද කරන්න ඕනේ කියලා. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා ඔයාගේ නිවැරදි තොරතුරු ඔයාගේ තොරතුරු ටික නිවැරදි කරගන්න ඕනේ කියලා තමයි 6 වෙනි ඔප්ෂන් එකෙන් අපිට කියන්නේ. 7 වෙනි එක තමයි යාළුවනේ රෙජිස්ටර් කරන විට vehicle already registered කියලා යන දෝෂය පෙන්වන්නේ නම් ඔයා මොකද්ද කරන්න ඕනේ කියලා. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ 2026 මාර්තු 17 ඉඳන් ඉදිරි දවස්වල මේක නැවත උත්සාහ කරන්න කියලා තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ 50cc අඩු වාහන සඳහා QR කෝඩ් එක රෙජිස්ටර් කරන්නේ කොහොමද කියලා අහලා තිනවා. එතකොට මේකට QR කෝඩ් එකක් ලබා ගන්න පුළුවන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරපු වාහන වලට විතරයි. ඒකත් ඒ කට්ටිය මෙන්න මෙතනින් 8 වෙනි එකෙන් කියලා දෙනවා. ඊට පස්සේ 9 නෑ 10 තියෙන කෙලින්ම අංකයක් මිසලා වගේ. ඊට පස්සේ තියෙන full pass වෙබ්සයිට් එක ක්‍රියා නොකරන්නේ නම් ඔයා මොකද්ද කරන්න ඕන කියලා. එතකොට ඔයාට කරන්න තියෙන්නේ මේ වෙබ්සයිට් එක තාමත් දැන් ක්‍රියාත්මකයි කියලා තියෙනවා. තාක්ෂණික ගැටලුවක් ආවොත් ඔයාට මිනිත්තු කිහිපයක් ඉඳලා නැවත උත්සාහ කරන්න කියලා තමයි 10 වෙනි ඔප්ෂන් එකෙන් අපිට කියලා තියෙන්නේ. 11 වෙනි ඔප්ෂන් එකෙන් අපිට කියලා තියෙන යාළුවනේ OTP ඒ කියන්නේ one time password එක මිනිත්තු දෙක කාලයක් ඒ කියන්නේ මිනිත්තු දෙකක් ගියාට පස්සෙත් ලැබෙනවා කියලා තමයි මේ කට්ටිය කියන්නේ. ඒ කියන්නේ OTP එකක් වළංගු වෙන්නේ මේකෙදි විදිහට විනාඩි 5ක් දක්වා අතර කාලෙදී OTP එක ආවට පස්සේ ඒක ටයිප් කරලා සෙන්ඩ් කරන්න ඕනේ. නැත්නම් රීසෙන්ඩ් කියලා බටන් එකක් එනවා. අන්න එක ටච් කළාට නැවත සැරයක් OTP එකක් ඉල්ලන්න පුළුවන්. ඒක තමයි 11 වෙනි ඔප්ෂන් එකෙන් අපිට කියන්නේ. 12 වෙනි ඔප්ෂන් එකෙන් කියලා තියෙන යාළුවනේ එකම NIC එකක් යටතේ වාහන කීපයක් රෙජිස්ටර් කරන්න බෑ කියලා.
ඉතින් මේකට මොකද කරන්න ඕන කියලා තියෙන. එතන මෙතනදී වට කරන්න තියෙන්නේ දැනට ෆුල් පාස් පද්ධතියේ එක NIC එකකට සහ එක දුරකථන අංකයකට එක් වාහනයක් පමණක් රෙජිස්ටර් කරන්න පුළුවන්. වෙනත් වාහනයක් රෙජිස්ටර් කිරීමට වෙනත් NIC එකක් සහ වෙනත් දුරකථන අංකයක් භාවිතා කරන්න ඕනේ. ඒ කියන්නේ වට වාහන දෙකක් තියෙනවා නම් ඒ වාහන දෙකටම වගේ NIC එක භාවිතා කරලා NIC එකයි එකම ෆෝන් නම්බරේ භාවිතා කරලා වට ෆුල් පාස් දෙකක් හදාගන්න බෑ. ඉතින් වට වාහන දෙකක් තියෙනවනේ ඒ දෙකට ෆුල් පාස් දෙකක් ගන්න ඕන නම් ඔයාගේ පාස්පෝර්ට් නම්බරේ වෙන නම්බරයකුයි පාවිච්චි කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගෙදර කෙනෙක්ගේ ID එකයි ගෙදර කෙනෙක්ගේ ෆෝන් නම්බරේ දාලා වට ඒ වාහනයටත් QR කෝඩ් එකක් ගන්න පුළුවන් කියලා තමයි මෙන්න මේ 12 වෙනි එකෙන් අපිට කියලා තියෙන්නේ. ඊට පස්සේ 13 වෙනි එක තියෙනවා. 13 වෙනි එකේ තියෙන්නේ ජෙනරේටර් වැනි වාහන නොවන කියන්නේ ජෙනරේටර් වැනි වාහන නොවන භාවිතා සඳහා QR කෝඩ් එකක් රෙජිස්ටර් කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ ෆුල් QR කෝඩ් එකක් රෙජිස්ටර් කරන්න පුළුවන්ද කියලා අහන්නේ. ඒකෙදි කියලා තියෙනවා දැනට ෆුල් පද්ධතිය, ඒ කියන්නේ ෆුල් පාස් පද්ධතිය වාහන රෙජිස්ටර් කිරීමට පමණක්. ඒ කියන්නේ වාහන විතරයි රෙජිස්ටර් කරන්න පුළුවන් කියලා තියෙන්නේ. වාහන නොවන භාවිතා සඳහා ඉන්ධන ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ අනාගත තීරණය අනුව පහසුකම් දෙන. කියන්නේ බූලි වලට එහෙම දෙන්නේ නැහැ කියලා තමයි මේකෙන් සරලවම කියලා තියෙන්නේ. ඊළඟට 14 වෙනි එක අපි බලමු. 14 වෙනි එකේ තියෙන්නේ ෆුල් පාස් පද්ධතිය භාවිතා කිරීමට ස්මාර්ට් ෆෝන් එකක් අවශ්‍යද කියලා. ඉතින් මේ කාලේ වෙද්දී නම් සෑම කෙනෙක් ගාවම ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවනේ. සමහර කෙනෙක් ගාව ස්මාර්ට් ෆෝන් එකක් නැති වෙන්න පුළුවන්. එතකොට ඒ කට්ටියට ස්මාර්ට් ෆෝන් එකක් අනිවාර්යද කියලා තමයි මේකෙන් අහන්නේ. ඉතින් එහෙම ස්මාර්ට් ෆෝන් එකක් අනිවාර්ය නෑ. කාට හරි ස්මාර්ට් ෆෝන් එකක් තියෙන කෙනෙක් ගාවට හරි එහෙම නැත්නම් කම්පියුටර් එකක් තියෙන කෙනෙක් ගාවට හරි ගිහිල්ලා වගේ මේ ෆෝන් නම්බරේ OTP එකයි දීලා එයා ලව්වා වගේ QR කෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරගෙන වාට එක මුද්‍රණය කියන්නේ print out එකක් අරගෙන ඒක ෂෙඩ් එකට දීලා වාට තෙල් ගහ ගන්න පුළුවන් කියලා තමයි 14 වෙනි එකෙන් අපිට කියලා තියෙන්නේ. 15 වෙනියට අපිට කියලා තියෙන යාළුවනේ full pass web අඩවිය බහුභාෂා සඳහා සාධකයි. ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් හරි සිංහලෙන් හරි දෙමළෙන් හරි මේ භාෂා තුනෙන්ම මෙන්න මේ වෙබ්සයිට් එක වට සපෝට් කරනවා කියලා තමයි මේකෙන් සරලවම කියලා තියෙන්නේ. ඊට පස්සේ යනෝනේ 16 වෙනි එක ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් මගේ වාහනේ චැසි නම්බර් එක සොයාගන්නේ කොහොමද කියලා මෙන්න මෙතනින් අහලා තියෙනවා. සමහර කෙනෙක් චැසි නම්බර් එක හොයාගන්න දන්නේ නැති වෙන්න පුළුවන්. ඒතකොට ඒ කට්ටිය මෙන්න මෙතනින් දීලා තියෙනවා චැසි නම්බර් එක වාහනේ කියන්නේ වාහනේ නැත්නම් වාහනේ ලියාපදිංචි සහතිකය කියන්නේ CR බුකේ අපි කියන්නේ වාහනේ පොත කියලා. නැත්නම් වාහන රක්ෂණ ලේඛනයෙන් ඔයාට හොයාගන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. 17 වෙනි එක තමයි ගැටලුව ඇති ඕ සහය ලබා ගැනීමට දුරකථන අංකයක් තිබේ. ඒ කියන්නේ ඔයාලට මොකක් හරි වෙලාවට නැවතත් QR කෝඩ් එක ගන්න බැරි ප්‍රශ්නයක් තිබ්බොත් මේක අහන්න මොකක් හරි දුරකථන අංකයක් තියෙනවද කියලා තමයි තියෙන්නේ. ඉතින් දුරකථන අංකය ඇත්තටම තියෙනවා. ඉතින් ඒක තමයි 19 අංකයට අමතන්න කියලා තමයි මේ කියන්නේ. මේක හොට්ලයින් එකක්. ඉතින් ඒකට කෝල් එකක් දුන්නාට පස්සේ ඔයාට ගැටලුව නිරාකර කරගෙන ගන්න පුළුවන්. ඉතින් මේ දවස් ටිකේ නම් ඒක වැඩ කරේ නෑ. හැබැයි දැන් වැඩ කරයි කියලා මම හිතනවා. ඉතින් ඒක තමයි 17 වෙනි එක. 18 වෙනි එකෙන් අපිට කියන්නේ සංචාරක සහ වාණිජ වාහන සඳහා වැඩි ඉන්ධන අවශ්‍ය වේ. ඒ සඳහා වෙනම කෝටා එකක් ලබා දෙනවද? සංචාරක හා වාණිජ ප්‍රවාහන වැනි වැඩි ඉන්ධන අවශ්‍ය කර්මාන්තවල අවශ්‍යතා රජය විසින් සමාලෝචනය කරනු ඇත. ඒ අනුව සුදුසු සහාය හෝ වෙනස්කම් හඳුන්වා දෙන්න පුළුවන් කියලා තමයි අපිට අවසාන ඔප්ෂන් එකෙන් කියලා තියෙන්නේ. ඉතින් ඒ ටිකම යාළුවනේ ඉංග්‍රීසි වලින් දෙමළ වලින් තුනෙන්ම භාෂා තුනෙන්ම ඔයාලට ලේසි භාෂාවකින් මේක කියවලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් මම ලේසියට තමයි මේ ටික ඔක්කොම පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ අපිට අලුතෙන්ම QR කෝඩ් එකක් ගන්න බැරි වුණාට මාර්තු 17 ඉඳන් ඉදිරි දිනවලදී ලේසියෙම QR කෝඩ් එකක් ගන්න. ඉතින් QR කෝඩ් එක ගන්න දැන් නැත්නම් මම කලින් වීඩියෝස් කරලා තියෙනවා. ඒව බලලවට මෙන්න මේ වීඩියෝස් ඒව බලලවට QR කෝඩ් එක ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්. ඔයාගේ නොදන්න යාළුවන්ටත් මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන් වීඩියෝ එක ෂෙයා කරලා channel එක subscribe කරලා අපිට support එකක් දෙන්න. එහෙනම් ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක් යාළුවනේ. ජය වේවා.